හෙලෝ good morning ඔයගොල්ලෝ හැමෝටම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මගේ නම වත්සලා. මගේ videos වලින් මගේ daily routines shopping videos සහ ඊට අමතරව travel videos ඔයගොල්ලොත් එක්ක ඉස්සරහට share කරගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපේ weekend එකක් ගෙවන විදිය තමයි ඔයගොල්ලන්ට මම අරගෙන ආවේ. ඉතින් දිගටම බලාගෙන ඉන්න. අද අපි මොනවද කරන්න කියලා බලන්න. ඉතින් අපි weekend එකට ටිකක් පරක් වෙලා තමයි හැරින්නේ. මොකද weekdays වල ටිකක් කලින් හැරෙන නිසා. දැන් වෙලාව උදේ 10ට විතර ඇති. මම හැරලා මගේ morning tea එක හදාගෙන ටිකක් එළියට වෙලා හිටියා. මම හරිම ආසයි මේ වගේ slow mornings වලට. ඉතින් උදේ වරුව මෙහෙම ගෙවුනට හවස් වෙලා අපේ යාළුවෝ ටිකක් ආවා. ඒගොල්ලොත් එක තමයි හවස් වරුවම අපේ ගෙවුනේ. ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. මම ඒවත් මේ වීඩියෝ එකට ඇටච් කරලා තියෙනවා. රාජිත මේ අද යාළුවෝ ටිකක් එනවා ගෙදර රාජිතගේ. එයා මේ පෝක් කරි එකක් හදනවා ඒගොල්ලන්ට බයිට් එකට රැට. වව්. අද gloomy දවසක් උඩ වහිනවා ඉලි. මේ හරිය තියෙන්නේ ඩවුන්ටවුන් ටොරොන්ටෝ. අද මිස්ට් එක නිසා මේ වැහිලා ඔක්කොම මොනවත් පේන්නේ නැහැ එළිය. Hi, hi, ආවද? Hi, hi. ගල්ලොට අඩු ඉන්න. මොකද ස්ට්‍රෙස් කරනවා අපි. එන්න එන්න. අය මොනවද තුන? Hi. ටයිරෝල් පැච්චේ මීර. නෑ අඩු ඉතින් ආව පැච්චේ ආව දිනවද? ඒ දින අවුල නැහැ. අන්නර දිනව අඩු. හරි යන්. යා. මම මුල් ඉන්ටර්නෙට් ගත්තා. නෑ. උඹට සිරුරේ වයි බැක් කරා වෙයි. ගහන්න. යක් මොනවද ආයෙත්. උට ඕන මේගොල්ලෝ යනවා දැන් පූල් ගහන්න. ඌ රැටම නම් කතා කරගෙන වෙනස් වෙලා තියෙන්නේ. ඌ රැට කතා කරගෙන ඉතින් ඊට පස්සේ තමස නිදා ගත්තා. ඒක තමයි. Bye boys. බයි බයි. කට්ටිය සෙල්ලම් කරන්න ගියපු වෙලාවේ මේ ඇඳට වෙලා පොඩි වැඩ වගේක් කර කර ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට පේනවද එළියේ මේ හොඳටම වහිනවා. මං හරි ආසයි වහින වෙලාවට රූම් එකට වෙලා වැස්ස දිහා බලාගෙන ඉන්න. ඉතින් අද නම් මම මේ පොඩි වැඩ වගේක් කරනවා. යාළුවෝ ටික පූල් ගහන්න ගියා. මේ ඒගොල්ලෝ ඉන්නේ 4th floor එකේ. මම දැන් මේ ගිහින් බලන්න හදන්නේ මොකද කරන්න කියලා. ශ්‍රී ලංකාවේ ඉවරද දන්නේ නැහැ. ගිහිල්ලා බලමු තාම ප්ලේ කරනවද කියලා. අපි ඉන්නේ මේ 21st floor එකේ. pool table එක තියෙන්නේ 4th floor එකේ. මම මේගොල්ලන්ට බිස්කට් එකකුත් ගත්තා.
කට්ටිය මොකද කරන්නේ කියලා. බිස්කට් ගෙනාව කයිද නැව් කනද මේක කන්න දෙන්නේ අපි දැන් බෝලින් යනවා. දැන් ස්ට්‍රීම් කරා දැන් ඔයගොල්ලන් කොහොමද මේ ප්ලේ කරේ 4 දෙනෙක් නැතුව දෙන්න. පැරදින කයිලි. අඩෝ මේ රමෙන්. මේ කොල්ල රක්ද? උඩ වෙලා මේ ගත්තේ ෂොපර්ස් එකේ මේ උඩ මෙලඩක් ෂොපර්ස් එකේ ගත්ත කන්න අඩෝ මාරහයි ගන්නේ. පූල් ගාන එක පැත්තක තියලා වල බිස්කට් කන්න එන බෝවිත් මා. මේගොල්ලෝ කියනවා මේ බිස්කට් එක රසයිලු ඉන්න මම පෙන්නන්න ඕගොල්ලන්ට මේ එක මිල්ක් අර මේ මාර මිල්ක් එකක්. මේ ඒ කියන්නේ ලංකාවේ මිල්ක් ෂොට් එක වගේ කියලා හිතන මම ගත්තා ඒක රසයි අපෝ ගන්නවද? මම හිතන්නේ මේක මේ ෆ්‍රෙන්ච් ඔයා ගත්තොත් දැන් මේ තියෙන බිස්කට් එක ඒකෙත් වටින් නෑ කියන්නේ. වැදගත් අපේ වාහන ඉක්මනට ඩීසල් එකේ වාහන උඩ. වාහන වැඩි ඉක්මනට මේ ආරෙනවා. පූල් එක. මේගොල්ලෝ මේ පූල් ගහනවා මම හිතන්නේ දැන් ඉඳගෙන ඉන්නවා දැන් ඊට පස්සේ අපි බෝලින් යනවා අපි රැයට තමයි ඇත්තටම හැම දෙයක්ම කරන්නේ මේ වීකෙන්ඩ් එකේ දවල්ට ඔහේ ගෙදරට එලා ඉන්නවා හැමෝම ෆ්‍රී රැයටනේ මොකද ලාවයන් තියෙන අමාරු අර හෝල්ලා ගන්නෙත් නැහැ උදේ වැඩ කරා ඔබ නිශාජනෙක් කියලා දැන් කොහෙ ඉන්නේ වල්ලි හයි ඔයා මේ කොහෙද මිසින් වෙලා හිටියේ හරි මේ අන්තිම එකක් ගොඩ ගාලේ ඉන්නේ ඔව් ඔයාගේ පැලේ හැබැයි මම බලාගත්තා මෙච්චර කල් මැරිලාද ඒක නැරිලා කියන්නේ තියෙනවා මම හැමදාම වතුර දානවා ඒකේ මේ චූටි චූටි සත්තු වගේක් ඉන්නවා ඒක තමයි වෙඩින් ප්ලෑන් එක යන නිසා තමයි පොඩ්ඩක් බිසි මේ දවස්වල හැමදාම වෙඩින් ප්ලෑන් කරනවා ලෑකෝ කොහෙද යන්නේ මෝ මචං ඒක කතා කරලා වැඩක් නැහැ ඒක නේ ඒකේ චූටි සත්තු වගේක් කිරිය මම දැක්කා එහෙමද? නෑ චූටි තාම තියෙනවා ඔයාට මේක මම මේක මෙහෙම මැරිලා මේ මොනවත් එනේ යන්නේ මෙහෙම තියාගන්න බෑ අන්ත කොලේ එයි කියලා වෙන්නේ වෙඩින් ප්ලෑන් නුවරනේ යන්නේ අපි දැන් යනවා ඉන්විටේෂන් එකක් එවන්න බෝලින් ටිකට් එකත් එක්ක දෙනවා ටිකට් එකත් එක්ක ඉන්විටේෂන් එක ලැබුවා අතරම ඊට පස්සේ අපි දැන් එන්දර අපිට කෝපයක් අද දෙන්නේ නැහැ. අනේ බොරු කියන අද බොරුවට වීඩියෝ වලින් කෝප අරන් දෙනවා. කෑප දෙනවා ගෝනේ බොරු ක්ලීන් කරලා වෙනදාට අපි එද්දි මෙහෙම නෙමෙයි මම අම්මෝ මම හැමදාම ක්ලීන් කරනවා බොරු මේ පැලයකට වතුර දාන්නේ මගේ පැලයක් දීලා ගියා මේ කොලක් නෑ අතුත් නෑ බදීලාදී කොළ දෙකක් හරි තිබ්බා. මම දීලා ඉතින් මේක හොඳ ලොකුට තිබ්බා ඉතින් අනේ කපල බැලුවා ඒක වැඩ කරයිද කියලා අපි සතුරු රස්සලා. ඔව් ගන්න ට්‍රයිපොඩ් එකක් තියෙනවා හරි ඔහොම බාගෙට තියන එක වැහෙන්න මේ තද කරලා වහන්න ඕන අපි යමු ගෝලෙන්. අපි යනවා බෝලින් දැන් වෙලාව කීයද
අපි කියන්නේ කාගේ කේද යන්නේ? කාගේ කේද යන්නේ? මගේ කියනවා සුප් කේද? සුපුෂ්ප කලේ. ඌ නිසාන් එකේ වැඩ කරන්නේ. ඌ කිව්වේ අර මතක කරේ ටෙස්ලා කරනවා. අස් කරන්න තියෙනවනේ අපේ කේ. අස් කරන්න ඉඩ තියෙනවා. බඩගින්නද බලන්න ආවෙන. අඩු ඔබ ගියේ ආවද? ඉන්නේ නැද්ද? මම උත්තර ගියා. ඈකෝ ගියේ ගියාන් බය වෙලා අපිට ගියාන් බය වෙලා මේ අපි මෙයාගේ වාහනේ එක් කරගෙනවත් යන්නේ නැහැ. ඔව් ඌ ඒක තියලා යනවා දැන්. පෙරදැරි ඩක් ගාලා කියන අපේ කියන් කියන මගේ කියන් කියලා කියනවා. පැසෙන්ජර් ප්‍රින්සස් වෙන්න ආසාව. අඩෝ. අපි දැන් ආවා ප්ලැනට් බෝල් එකට. අපි හිතුවා වැරදිලා කියලා. ඒක හම්බුණා. අපි දැන් යනවා බබල් ටී එකක් බොන්න. බෝලින් ගහලා ඉවරයි. දැන් වෙලාව 10යිද 9යිද මන්ද? දැන් අපි යනවා බබල් ටී එකක් බොන්න. Thank you, sir. Thank you. අපි බබල් ටී ගත්තා. දැන් අරගෙන යනවා. ගෙදර ආවා. ගෙදර එනකොටම ඉවරයි මගේ බබල් ටී එක. Hi. හරි කම්ප්ලීට් ඔක්කොම ගත්තා. අද ස්ප්‍රයිට් එකම ගන්නවා. මට අවදමුණා වුණා පීසා එකට මේ සෝස් දැම්මේ නඩ දාන්නේ නෙමෙයි. ඒකට කෑන් තුනකුත් තමයි. ඒක කෑන් 6ක් ගාව. ඌබ. මොකක්ද ඒක? පොක් හදලා කියලා. චරපති ඉතින් කියනවා. අපිට පොක් හදලා දුවර මොනාද කියලා විශේෂයෙන්ම කිව්වා. කමන්නේ
අවුලක් නෑ කියා ඒක බඩ් නිතර විවර වෙලා අන්ද මන්ද වී සිත් මල් තැලී පොඩි වෙලා බැඳ පෙම් රැන්න කිනකලී ගිලිලා මන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලා මන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලා නංගනීය පෙම සැඩරලු තියම වෙස්න